ආයුබෝවන් හැමෝටම කෙටි කාලයක් ඇතුළත ප්‍රේක්ෂකයන් අතර ලොකු අවධානයක් දිනාගත්ත හුස්ම පිටින් චිත්‍රපටය අද දර්ශන 15000 පසු කරලා තියෙනවා. ඒ නිර්මාණය පිටුපස ඉන්න නිර්මාණකරු මේග අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේග මුලින්ම සුබපතුම්. මෙච්චර දෙනෙක් චිත්‍රපටය බලනවා කියන එක දැක්ක වෙලාවේ ඔයාට මොන වගේ හැඟීමක්ද ඇති වුනේ? ස්තුතියි හරින්ද. ඇත්තටම මුලින්ම නම් views ගණන දෙපාරක් බැලුවා. අපි හිතුවට වඩා මිනිස්සු බලලා තිනවා දැක්කම ගොඩක් සතුටු හිතුණා. වෙනස් ආකාරයකින් නිර්මාණය කරපු චිත්‍රපටයක් තමයි මේක. ඒ වගේ දෙයක් කරන්න හිතුවේ කොහොමද මේක? හරින්ද. ටිකක් අලුත් විදිහට කතාවක් කියලා බලමු කියලා තමයි පටන් ගත්තේ. මුලින්ම නම් මේක කොහොම වෙයිද කියලා අපිටත් සැකයක් තිබුණා. හැබැයි දැන් බලද්දී ඒ උත්සාහය වටිනවා වගේ හිතෙනවා. චිත්‍රපටය හදන ගමනේ අමාරුම අවස්ථාව මොකද්ද මේක? අමාරුම දේ තමයි හරින්ද. අපි හිතන දේ AI එකට තීරුම් කරන එක. සමහර වෙලාවට ඒක අපි කියන එක අහන්නේම නැහැ. මට අමාරුම උනේ ෆිල්ම් එකේ ඉන්න නාගයාට පයන්න දාන එක. අද මේ සාර්ථකත්වයට ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය ලොකු හේතුවක් නේද? ඔව් හරින්ද. හුස්ම පිටින් බලපු හැමෝටම හදවතින්ම ස්තුතියි කියන්න ඕන. ඔයාලා දාන අදහස් තමයි අපිට තවත් නිර්මාණ කරන්න ශක්තිය වෙන්නේ. දැනට අලුත් නිර්මාණයක් හදමින් ඉන්නවා කියලා තාරංචි. ඒ ගැන ටිකක් කියන්න පුළුවන්ද මේක? ඔව් හරින්ද. දැනට අලුත් කතාවක් එක්ක වැඩ කරමින් ඉන්නවා. ටිකක් වෙනස් අත්දැකීමක් දෙන්න පුළුවන් කියලා හිතනවා. ඉක්මනින්ම ඒකත් ඔයාලට බලන්න ලැබේවි. එහෙනම් හුස්ම පිටින් මෙච්චර ආදරෙන් බාරගත්ත හැමෝටම නැවතත් ස්තුතියි. ඔයාලා තාම අපේ නාලිකාවට එක් වෙලා නැත්නම් යටින් තියෙන subscribe බොත්තම ඔබලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.